හොඳයි. අදත් ඔයාලා එකතු වෙලා ඉන්නේ ඇනිමල් වයර් YouTube channel එකත් එක්ක. ඉතින් ඔන්න අද අපි අරගෙන එන්නේ විශේෂ වීඩියෝ එකක් ඔයාලට. ඉතින් ඔන්න අපි අපේ channel එකෙන් ඔයාලට කුකුල් කෑම හදන වීඩියෝ රාශියක් ගෙනල්ලා තියෙනවා. ඒ අතරින් මේක ටිකක් වෙනස් වීඩියෝ එකක්. අද අපි කරන් යන්නේ අඩු වියදමින් බ්‍රොයිලර් සතුන් සඳහා ආහාර සලාකයක් හදන හැටි, එහෙම නැත්නම් කෑම එකක් හදන හැටි. ඉතින් මේකේ විශේෂත්වය තමයි ඔයාලට හොයාගන්න අමාරු අමුද්‍රව්‍ය මේකේ අඩංගු වෙන්නේ නැහැ. මොකද අපි ඔයාලා දන්නවා ඇත්තටම ප්‍රොෆෙෂනල් කෑම එකක් හදනවා නම් ගොඩක් දේවල් ඕන වෙනවා. DL මෙතයිනින්, ලයිසින්, ඒ වගේ ඉතින් එහෙම කිමිකල් වර්ග DCP ඉතින් ඒ වගේ කිමිකල් වර්ග ඕන වෙනවා. නමුත් අපි මේකට එහෙම දාලා නැහැ. ඉතින් මේක කියන්න ඕනේ මේක 100% සාර්ථක ආහාර වට්ටෝරුවක් නෙමෙයි. නමුත් ඔබට ගෙදරදී ඔබ කුඩා පරිමාණයෙන් කරන කෙනෙක් නම් සත්තු 50 100 200 500 ඔහොම ඉතින් කුඩා ප්‍රමාණ වලින් කරනවා නම් මේක ඔබට සාර්ථකව කරගන්න පුළුවන්. ඔබටම කෑම හදා ගන්න පුළුවන්. ඉතින් අපි මේ කෑම එක කිව්වා කියලා ඔබ එකපාරම මේකම අත්දා බලන්න යන්න එපා. ඒ කියන්නේ මේක ඔබේ මුළු බැජ් එකටම දාන්න එපා. ඒක වගකීමෙන් ඉල්ලා සිටිනවා. ඒක එකපාරම මේක දාන්න එපා. සත්තු කීප දෙනෙක් තෝරගෙන ඒක සත්තු 10ක් වෙන්න පුළුවන්. තෝරගෙන මේ කෑම එක හදලා දීලා බලලා හරිනම් ඔබ ඔබේ සත්තුන්ට භාවිතා කරන්න. මොකද එකපාරම මේක භාවිතා කරන්න එපා. මොකද මේක 100% සාර්ථක කෑම එකක් නෙමෙයි. අපි කීප සැරයක් කරලා ටිකක් හොඳ ප්‍රතිඵල තිබුණ හින්දා මම ඔයාලට කියන්නේ. මොකද මේම නෙමෙයි. ඇත්තටම මේ මීට වඩා විශේෂ වර්ග තියෙනවා කෑමකට එකතු කරන්න ඕන අත්‍යවශ්‍ය දේවල්. නමුත් ඔන්න ඔබට සරලව හොයාගන්න පුළුවන්, ලේසියෙන් හොයාගන්න පුළුවන් දේවල් වලින් තමයි මේ කෑම එක හදලා තියෙන්නේ. ඉතින් ඒක නිසා ඔබ ඔබේ ගොවිපලේ ඉන්න සතුන්ගෙන් යම් පොඩි ප්‍රමාණයකට ඉස්සෙල්ලා දීලා බලන්න. ඊට පස්සේ හරි ගියොත් කරන්න. මොකද ඒකට හේතුව තමයි ඔබ ගන්න අමුද්‍රව්‍ය මත. දැන් අපිට හමු වුණ අමුද්‍රව්‍ය ඉතාමත් හොඳ අමුද්‍රව්‍ය වෙලා ඔයාලට තරම් හොඳ නැති අමුද්‍රව්‍ය හම්බුනොත් මේකේ ප්‍රතිඵල අඩු වෙන්න පුළුවන්. ඉතින් තමයි මම එහෙම කියන්නේ. ඉතින් ඒක හින්දා මේක කරලා බලලා හරිනම් දිගටම කරන් යන්න. ඔන්න ඉතින් අද කියන්න යන්නේ තාමත්ම ලේසියෙන් ඔයාලට ගොවිපලේම හදාගන්න පුළුවන් කෑම වට්ටෝරුව. ඉතින් ඔයාලට හොඳම කෑම වට්ටෝරුව තියෙනවා අපේ YouTube channel එකේ. ඒකට අවශ්‍ය නම් ඒක ගිහිල්ලා බලන්න. ඒවා ටිකක් මිලාදිකයි. ඉතින් මේක මෙන්න රුපියල් 150ක් විතර කිලෝ එකකට යන වට්ටෝරුවක් තමයි අද අපි කතා කරන්නේ. ඉතින් ඒකයි මේකේ විශේෂත්වය. අනිත් විශේෂත්වය තමයි මේක අපිට මේ ස්ටේජ් දෙකේදීම මේක සතුන් කුඩා අවධියේදී සහ වර්ධක ලොකු අවස්ථාවේදී දෙකේම භාවිතා කරන්න පුළුවන්. ස්ටාර්ටර් ෆිනිෂර් දෙකටම භාවිතා කරන්න පුළුවන්. මම කියන්නම් ඒකදී චූටි වෙනසක් තමයි කරන්න තියෙන්නේ. ඉතින් ඒක මොකද්ද කියලා. ඉතින් මෙන්න මේකට අපිට ඕන වෙනවා මුද්‍රව්‍ය ටිකක්. හුණු සහල් අවශ්‍ය වෙනවා. ඔයාලා දන්නවා කැඩුණු සහල් මම කලින් වීඩියෝ වල කරලා ඇති. හුණු සහල් කිලෝ 30ක්, බඩ ඉරඟු කිලෝ 30ක්, බඩ ඉරඟු කුඩු ඔයාලට ඕන ඇට අරගෙන කුඩු කරගන්න පුළුවන්. බඩ ඉරඟු කිලෝ 30ක්. ඊට අමතරව පොල් පූණක්කු කිලෝ 15ක්. ඔයාලා දන්නවා තෙල් හිඳින පොල් තෙල් මොලකින් ගන්න පුළුවන්. පොල් පූණක්කු කිලෝ 15ක්. ඊට අමතරව සහල් නිවුඩු කිලෝ 10ක්. සිප්පි කටු කිලෝ 5ක්. ඒ වගේම මාළු කුඩු කිලෝ 10ක්. ඉතින් ඔන්න ඔබට මේ ප්‍රමාණ ටික තමයි අවශ්‍ය වෙන්නේ. මම නැවතත් කියන්නම්. සුණු සහල් කිලෝ 30යි, බඩ ඉරඟු කිලෝ 30යි, පොල් පූණක්කු කිලෝ 15යි, සහල් නිවුඩු කිලෝ 10යි, සිප්පි කටු කිලෝ 5යි, මාළු කුඩු කිලෝ 10යි. ඉතින් ඔන්න මේ ටික විතරයි අවශ්‍ය වෙන්නේ. ඔබට ඔන්න විටමින් ප්‍රිමික්ස් මේකට අවශ්‍ය නම් ඔබට තේ හැන්දක් විතර දාන්න පුළුවන්. දැම්මොත් වඩා හොඳයි. නමුත් ඔන්න මම මෙතනදී ඔයාලට හොයාගන්න අමාරු දේවල් කියලා නෑ. මෙතන සිප්පි කටු විතරයි ටිකක් ඔබට හොයාගන්න අමාරු වෙන්නේ. ඉතින් ඒක සිප්පි කටුත් අනිවාර්යයෙන්ම කුකුල් කෑම කඩවල තියෙනවා. ඉතින් මෙන්න මේ ටික හොඳට මික්ස් කරන්න. මම මික්ස් කරන විදිහත් කලින් වීඩියෝ වල කියලා දීලා ඇති. හොඳට මික්ස් කරලා මේකට වතුර දාන්න එපා. මොකද මේක ඩ්‍රයි විදිහට තියෙන්න ඕනේ. හොඳට මික්ස් කරලා සතුන්ට කෑම දෙන්න. ඉතින් මේකේ දැන් ඔබට ප්‍රශ්නයක් තියෙනවා. අපි සිප්පි කටු එහෙම දානකොට කුඩාම පැටවුන්ට සිප්පි කටු එහෙම කන්න අමාරුයි. ටිකක් චූටි පැටවුන් දවසේ පැටවුන්ට ඒකින්ද ඒ අවස්ථාවේදී සිප්පි කටු දාන්න එපා. මේ අනිත් දේවල් ටික දාලා මේකට 180ක් මේ අපි හදන කෑම එක දාලා ඔබ කඩෙන් වෙනද ගනිපු කෑම එක සාමාන්‍යයෙන් ප්‍රීමා CIC නිව්හෝ කොයි වගේ අපිට වගකීමක් ගන්න පුළුවන් හොඳ කෑම එකකින් 120ක්. ඒ කියන්නේ උදාහරණයක් විදිහට ඔබ කිලෝ එකක් ගත්තොත් ග්‍රෑම් 800ක් දාන්න ඔබ හදපු මේ කෑම එකෙන් අරගෙන ග්‍රෑම් 200ක් වගේ දාලා එන 120ක් වෙන කවලම් කරලා කුඩා කාලයේ දවස් 14 වෙනකම් විතර මෙහෙම කවලමට දෙන්න. ඔන්න පැහැදිලි ඇති මම කියපු එක. ඔබ මේ අපි හදපු කෑම එකෙන්
මේක ගොඩක් දුරට කවලම් කරගන්න එපා. සතියකට විතර ඇති වෙන්න හදාගන්න. ඒකත් මම කලින් ගෝ සත්තු ඔක්කොටම හදන්න යන්න බෑ ඉස්සෙල්ලා. පොඩි ප්‍රමාණයකට හදලා බලන්න මේක හරියද කියලා. ඉතින් ඔන්න කිලෝ ඔබ 10ක් හදනවා නම් කිලෝ 2ක් විතර කඩේ කෑමත් මේ කිලෝ 8ක් හදලා කිලෝ 8ක් හැදුවතින් කඩේ කෑම කිලෝ 2ක් මේකට කවලම් කරලා දෙන්න කුඩා පැටවුන්ට දවස් 14 වෙනකන්. එතනින් පස්සේ ඔබට මේ අපි හදපු කෑම එකම ලොකු සතුන්ටත් දෙන්න පුළුවන්. ඉතින් මේකෙන් හොඳ ප්‍රතිඵල අපිට ලැබුණා ඇත්තටම. ඉතින් ඒක නිසා තමයි මේක කිව්වේ සාමාන්‍යයෙන් අපි ඉදිරියේදීත් ඔයාලට කියන්නම් මේ වගේ මීටත් වැඩිය කොහොමද ලාභ දේවල් තියලා. ඒ වගේම දැනට මේ දවස්වල අපි කලින් කිව්වා වගේ බිත්තර කිකිලියන්ටත් මේ වගේ අඩු වියදම් කෑම එකක් හදන් යනවා. ඒකත් මම ඉදිරි වීඩියෝ එකකදී කියන්නම් අනිවාර්යයෙන්ම. ඒ ඔක්කොම දැනගන්න නම් ඔබ අපේ channel එක subscribe කරලා තියෙන්න ඕනේ. ඉතින් ඔන්න මේවා කවලම් කරන්නේ කොහොමද මේ හැමදේම අපේ අනිත් වීඩියෝ වල තියෙනවා. ඒවත් බලන්න. අපේ channel එකත් subscribe කරන්න. සියලු වීඩියෝ ටික නරඹන්න. ඒ වගේම ඔබට මොනවා හරි මේ සම්බන්ධව ගැටලුවක් තියෙන කමෙන්ට් එකක් දාන්න. ඊට අමතරව ඔබට බ්‍රොයිලර් පැටව්, ලේයර් පැටව්, ගම් කුකුල් පැටව් මේ ඕනම පැටව් වර්ගයක් මිලදී ගැනීමට මට අමතන්න. මගේ නම්බර් එක තමයි 07883 451 494 07883 451 494. ඉතින් ඊට අමතරව ඔබට කුකුල් පාලනය ගැන ඉගෙන ගන්න අපේ ඔන්ලයින් කෝස් තියෙනවා, ඔන්ලයින් පාඨමාලා තියෙනවා. ඊට අමතරව ඔබට ඔබගේ ගොවිපළට අපිට ඇවිල්ලා ඔබගේ දැනටත් ඔබ ගොවිපළක් කරන් යන කෙනෙක් නම් ඒවයි තියෙන අඩුපාඩු මොනවද ඒවා අපිට හොයලා දීලා ඒවට විසඳුම් ලබා දෙන්න පුළුවන්. ඊට අමතරව ඔබ අලුතෙන්ම මේ ව්‍යාපාරය පටන් ගන්න කෙනෙක් නම් ඒකට ඔබගේ ගොවිපළ භූමිය පරීක්ෂා කරන්න වෙලා කෝඩු හදන්නේ කොහොමද කියන තැන ඉඳන් හැම දෙයක්ම ඔබට උපදෙස් ටික ලබා දෙන්න පුළුවන්. ඒ වගේම ඔබ ලේයර් සතුන් හදන කෙනෙක් නම් ඔබට දවසේ පැටව් වගේම අපි ගාව සතිය, සති දෙක, සති තුන මාසය දක්වා අපි පැටව් හදන ගංකුල් පැටවුත් එහෙමයි. ඔබට අවශ්‍ය නම් අවශ්‍ය කාල සීමාව ඒක සතිය, සති දෙක, සති තුන එහෙම ඔබට වර්ධනය කරපු සතුන් වලට ලබා දෙන්න පුළුවන්. මගේ නම්බර් එක තමයි 07883 451 494 07883 451 494. එහෙනම් ඔන්න වීඩියෝ එක බැලුවා වගේම මේක පොඩි ට්‍රයිල් එකකුත් කරලා බලන්න. සතුන්ට දීලා බලන්න. හොඳ නරක දෙකම කියන්න. මේක හොඳ වෙන්නත් පුළුවන්, නරක වෙන්නත් පුළුවන්. ඒකයි මම කිව්වේ ලොකු ප්‍රමාණයකට දෙන්න එපා. දීලා ඔබ හරි කියාද කියන එකත් අපිට කමෙන්ට් එකක් දාන්න. අපි channel එක subscribe කරලා තියන්න. එහෙනම් තවත් දවසක මේ වගේම වීඩියෝ එකකින් හමු වෙමු.